ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඔයාලගේ තියෙන ස්මාර්ට්ෆෝන් එක විතරක් පාවිච්චි කරලා කිසිම ආයෝජනයක් නැතුව සාර්ථක මුදල් ගන්න පුළුවන් සුපිරි ප්ලැට්ෆෝම් එකක් අරගෙන. ඉතින් මේ ප්ලැට්ෆෝම් එකෙන් අපිට කරන්න තියෙන්නේ පුංචි ටාස්ක් කම්ප්ලීට් කරලා මුදල් උපයන එක. ඉතින් ඔයාලට ලොකු කම්පියුටර් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වැඩේට. ඔයාලගේ තියෙන මොබයිල් ෆෝන් එකේ වුණත් ඔයාට මේක හරහා මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එක ගත්තොත් අපිට පුංචි විශේෂත්වයක් බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක ගත්තොත් ඒ වගේ සාමාන්‍යයෙන් අපිට විත්ඩ්‍රෝල් එකක් ලබා ගන්න අපිට දවස් 7ක පමණ කාලයක් යනවා. ඉතින් මේ සයිට් එකෙන් අපිට විත්ඩ්‍රෝල් එකක් ලබා ගන්න යන්නේ දවස් 2ක වගේ පුංචි කාලයක්. ඔයාලට බොහොම වේගවත්ව මේකෙන් උපයන මුදල් ඔයාලා බැංකුවටම විත්ඩ්‍රෝල් කරගන්නත් පුළුවන්. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේ වෙබ්සයිට් එකට ඔයාලට කිසිම මුදල් ආයෝජනයක් කරන්න ඕනේ නැහැ. ඔයාලගේ තියෙන ස්මාර්ට්ෆෝන් එකේ උනත් ඔයාට මේක අරන් මුදල් ලැබෙයි. ඉතින් මේකෙන් උපයන මුදල් ටික ලේසියෙන් ඔයාගේ බැංකුවටම විත්ඩ්‍රෝල් කරගන්නත් පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා පල්ලෙහා තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සල්ලාම කතා කරමු මේකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි කතා කරමු මේකේ මුදල් ගන්න කොහොමද කියලා. අවසානටම අපි කතා කරමු මේකේ විත්ඩ්‍රෝල් එකක් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් අපි දැන් බලමු මේකේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. මේ සයිට් එකට එන්න ඕන කරන ලින්ක්ස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් ඔයාලට Google එකේ task pay කියලා සර්ච් කළා ඔයාට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මෙන්න මෙතන මුලින්ම එන වෙබ්සයිට් එක ඔයා ඕපන් කරගන්න ඕනේ. ඉතින් මේ වෙබ්සයිට් එක ඕපන් කරගුවම ඔයාට පේනවා මේක තියෙන්නේ ඉංග්‍රීසි වලින් නෙවෙයි. මේක තියෙන්නේ රුසියන් අකුරු වලින්. ඉතින් මේක රුසියාවේ හදපු වෙබ්සයිට් එකක් කියන තමයි මේක රුසියන් අකුරු වලින් මේකේ තියෙන්නේ. ඉතින් ඔයා මෙතන ට්‍රාන්ස්ලේට් අයිකන් එක ක්ලික් කරලා මෙතන ඉංග්‍රීසි වලට මාර්ක් කරගන්න ඕනේ. නැත්නම් මෙතන 3 dot එක ක්ලික් කරලා ලැන්ග්වේජ් කියන තැනින් ඔයාලට සිංහල උනත් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා සිංහල සිලෙක්ට් කරනවට වඩා ඔයා ඉංග්‍රීසි සිලෙක්ට් කරනවා නම් ඔයාට මේකේ වැඩ කරන්න හරිම ලේසියි. ඉතින් මෙතන පහලින් පොඩි විස්තර වගේක් බලා ගන්න පුළුවන්. මෙතන මනි පේඩ් එක වගේම මෙතන කස්ටමර්ස් ලයින් එක ගාන, මෙතන ටාස්ක් ගාන මෙතෙන් අපිට බලා ගන්න පුළුවන්. ටිකක් යනට ගියාම ඔයාලට මේ වගේ සයිට් එකේ විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ සයිට් එකේ මුලටම ආවට පස්සේ ඔයාලට තියෙනවා මෙතන start now කියලා බටන් එක. අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් start now කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් හම්බ වෙනවා. මෙතනින් entrance කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන එහා පැත්තෙන් register කියන එක තියෙනවා. ඊට පස්සේ මේකට යන්න කලින් මුලින්ම register වෙලා ඉන්න ඕනේ. register වෙනවා මෙතන register කියන එකට මාරු වෙලා මෙතනින් ඔයාගේ email එක select කරන්න. ඊට පස්සේ හොඳ strong password එකක් වගේම ආපහු මේ password එක ඔයාලට මෙතෙන්ද ඇතුළත් කරන්න වෙනවා. ඉතින් මෙතන ඔයාගේ email එක සහ ඔයාගේ password එක මෙතන ඇතුළත් කරලා ඔයාට තියෙන මෙතන register කියන බටන් එක ක්ලික් කරන්න. register කියන බටන් එක ක්ලික් කරපු ගමන් ඔයාට මේ විදිහට ඔයාගේ account එක create වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් account එක create කරපු ගමන් ඔයාට මෙතනින් time zone එකක් පෙන්නනවා. ඉතින් එතනින් ඔයා time zone කියන එක ක්ලික් කරලා මෙතන Asia Colombo කියන එක select කරන්න ඕනේ. මම Asia Colombo කියන එක select කරා. ඊට පස්සේ මෙතනින් තියෙන task 18+ කියලා. මෙතනින් ඔයාට අවුරුදු 18ට වැඩි නම් මෙතන show task 18+ කියන එක select කරන්න පුළුවන්. ඔයාට අවුරුදු 18ට අඩුයි නම් මෙතන high task 18+ කියන එක select කරන්න පුළුවන්. මට ඉතින් අවුරුදු 18ට අඩුයි ඉඳා මම මෙතන high task 18+ කියන එක select කරලා save කියන බටන් එක click කරනවා. ඔන්න ඉතින් අපේ account එක මේ විදිහ හරියට save වෙලා තියෙනවා. ඉතින් ඔයා register වුණාට පස්සේ ඔයාට ඔයාගේ profile එකේ දේවල් ටික තියෙනවා හදාගන්න. ඉතින් ඒකට ඔයා profile එක උඩ click කරලා edit data කියන එකට යන්න ඕනේ. දැන් මම profile එක click කරලා edit data කියන එකට යනවා. edit data එකට ගියාට පස්සේ ඉතින් මුලින්ම තියෙනවා ඔයාගේ user name එකක් ඇතුළත් කරන්න. ඉතින් මෙතනින් මම මෙතන තියෙන user කියලා විතරයි ඔයාට ඔයාගේ නම මේකට දෙන්න පුළුවන්. මම මේ වෙනකොට මෙතන telephone number එකක් ඇතුළත් කරන්නේ මම මේකට පස්සේ ටෙලිෆෝන් නම්බර් එකක් ඇතුළත් කරනවා. ඉතින් මෙතන පාස්වර්ඩ් එක යටට ගියාම මට චේන්ජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් සේව් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මට පොඩි මේල් එකක් ආවා මේ යූසර් නේම් එක පිළිබඳව. යූසර් නේම් එක මේ වෙනකොටත් වෙන කෙනෙක් යූස් කරලා තියෙනවා කියලා තමයි මෙතනින් තියෙන්නේ. මොකද මම මේ යූසර් නේම් එකම මම තව account එකක් හදලා මේකට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම මේ යූසර් නේම් එක මාරු කරලා මෙතන තව ඉලක්කමක් දාලා මෙතන මේක සේව් කරනවා. එතකොට බලා ගන්න පුළුවන් අපිට මේක හරියට සේව් වුණා කියලා. ඊට පස්සේ වල තව පුංචි දෙයක් තියෙනවා මේක කරගන්න. ඊට පස්සේ කරගන්න ඕනේ මෙතන email එක verify කරන එක. ඒක email එක verify කරන්න ඔයාලා උඩින්ම ඇවිල්ලා තියෙනවා මෙතන message එකක් pop වෙලා තියෙනවා confirm email කියන එක. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාට ඔයාගේ email එකට යනවා මෙතන link එකක්. අන්න ඒක ක්ලික් කරාම තමයි ඔයාගේ මේ email එක verify වෙන්නේ. ඉතින් මට මෙතනින් email එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක ක්ලික් කරාම මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මෙතන දිග පාටින් link එකක් තියෙනවා. මම අන්න ඒක ක්ලික් කරනවා. ක්ලික් කරාම අපිට ආපහු අපේ වෙබ්සයිට් එකට තමයි එන්නේ. අපි මේ වෙනකොට අපේ account එකට අදාළ සියලුම details ටික මෙතන fill කරලා අපේ account එක සාර්ථක ලෙස හදාගෙන තියෙනවා. ඉතින් මේක මුදල් උපයන්න පුළුවන් සාර්ථක විදි දෙකයි තියෙන්නේ. එකක් task complete කරලා අනිත් එක
රෙෆරල් ක්‍රමය හරහා. ඉතින් මේකේ මුදල් උපයන්න පුළුවන් මේන් ක්‍රමය තමයි ටාස්ක් කම්ප්ලීට් කරලා. මාතවල රෙකමන්ඩ් කරන්නේ ටාස්ක් කම්ප්ලීට් කරලා මුදල් උපයන්න කියලා. මොකද රෙෆරල් ක්‍රමය හරහා මුදල් උපයන්න ටිකක් අපහසුයි. එහෙනම් අපි දැන් බලමු ටාස්ක් කම්ප්ලීට් කරලා කොහොමද මුදල් උපයන්නේ කියලා. මේන් ඩෑෂ්බෝඩ් එකට ආවම අපිට බලන්න පුළුවන් මෙතන නිව් ටාස්ක් 2141ක් තියෙනවා. කියන්නේ මේ වෙනකොට අපිට කම්ප්ලීට් කරන්න පුළුවන් ටාස්ක් තියෙනවා 2141ක්. ඉතින් මෙතනින් එහා පැත්තේ තියෙනවා කැටගරි එක. කැටගරි එකේ වාට මෙතන කැටගරි ගොඩක් තියෙනවා. මම මෙතන දැනට YouTube කියන එක සිලෙක්ට් කරනවා. එතකොට ආපහු මේක රිෆ්‍රෙෂ් වෙනවා. ඉතින් මෙතන YouTube කියන එක ටික් එක දාපුවාම අපිට YouTube එකට අදාළ ටාස්ක් තමයි මෙතනින් අපිට පෙන්නන්නේ. ඉතින් මෙතන සාමාන්‍යයෙන් YouTube එකට අදාළ YouTube channel එක subscribe කරන්න වගේ ටාස්ක් තමයි වෙන මෙතනින් තියෙන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති මෙතන තිබ්බේ ටික වෙනස් මුදල් ලේඛකයක්. ඉතින් මේ මුදල් ලේඛකගේ නම තමයි රූබල්. රූබල් කියන්නේ රුසියාවේ මුදල් ලේඛකය. ඉතින් මේ සයිට් එක රුසියාවේ නිසා මේකේ මුදල් ලේඛකයක් තියෙන්නේ රූබල් වලින්. මම දැන් ඔයාලට රූබල් එක කොහොමද ලංකාවේ මුදල් වලට කන්වර්ට් කරන්න කියලා පෙන්නන්න. ඉතින් අපි කන්වර්ට් කරලා බලමු කොහොමද මේ ওই වගේ මුදලක්ද ලැබෙන්නේ කියලා. රූබල් එකක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 3ක වගේ මුදලක්. එහෙනම් දැන් අපි මෙන්න මෙතනින් තියෙන එක ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න බලමු. ඉතින් මම මෙතන මෙතන රූබල් 0.75ක් තියෙන ටාස්ක් එක මම සිලෙක්ට් කරනවා. ඒකේ තියෙන්නේ අපිට YouTube channel එකක් subscribe කරන්න. ඒකට අපි මෙතන මේ execute කියන button එක click කරන්න ඕනේ. execute කියන button එක click කරාම ඔයාව වෙන page එකකට load වෙනවා. මෙතනින් තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ එතකොට මෙතන description එකක් දීලා තියෙනවා subscribe to the channel, like video වගේ ඒ වගේ පොඩි description එකක් දීලා තියෙනවා. ඉතින් මම මේ task එක complete කරන්න මෙන්න මෙතන complete the task කියන එක click කරනවා. ඊට පස්සේ මෙතනින් start execute කියන button එක click කරනවා. ඒක ටික කරාට පස්සේ ඔයා site එක refresh කරන්න ඕනේ. refresh කරාට පස්සේ ඔයාට YouTube link එකක් එනවා. අපි subscribe කරන්න ඕනේ YouTube channel එකට අදාළ link එක තමයි අපිට මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා task එක complete කරන්න ඔයා මෙතන go to the task page හරි නැත්නම් මෙතන තියෙන YouTube link එක හරි ඔයා මෙතන click කරන්න. ඉතින් මෙතන අපිට මේ task එකේ තියෙන YouTube channel එක subscribe කරන්න කියලා. මේ link එක click කරාම මට YouTube channel එක open වෙනවා. මම මේ YouTube channel එක subscribe කරනවා. අපිට task එකේ තියෙන මේක subscribe කරන්න කියලා අනිකයි කරලා ඔයාලා මෙතනින් පුංචි වැඩක් කරන්න ඕනේ. මේක subscribe කරලා ඔයාලා මෙතනින් screenshot එකක් ගන්න ඕනේ. ඉතින් මම screenshot එකක් ගත්තා. ඊට පස්සේ මම ආපහු site එකට යනවා. ඉතින් අපේ site එකේ යටිම මෙතන box එකක් වගේ බලා ගන්න පුළුවන් අපේ report එක දාන්න. ඉතින් මෙතන add material කියලා එකක් තියෙනවා. අන්න ඒක ටික් කරලා ඔයා මේකෙන් ගත්ත screenshot එක ඔයා මේකට දෙන්න ඕනේ. මේ ස්ක්‍රීන්ෂොට් එකක් මෙයාලා මේකට ඉල්ලන්නේ අපි YouTube channel එක subscribe කරා කියලා තියෙන සාක්ෂියක් විදිහට. අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා මේකට ස්ක්‍රීන්ෂොට් එක දෙන්න ඕනේ. මෙතන ඔයා මේක ස්ක්‍රීන්ෂොට් එක විතර කරලා මෙතන submit report කියන ක්ලික් කරාම ඔයාලට මේක හරියන්නේ නැහැ. මොකද මෙතන අපිට පොඩි description එකක් මෙතනට දාන්න කියලා තියෙනවා. ඉතින් මේ description එකට subscribe this channel කියන එක ඔයාලටත් මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන submit report කියන button එක click කරාම එයාට මේක හරි කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ ආපහු මේ site එක refresh කරන්න ඕනේ. මේ refresh කරාම ඔයා ආපහු මෙතන English වලට මාරු කරලා නැත්නම් Russian language එකේ තමයි තියෙන්නේ. ඉතින් මෙතන in progress කියන තැන අපිට මේ දාපු එක ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක යාලා review කරලා ඊට පස්සේ මෙතන finish කියන තැනට අපේ මේක හරිනම් එනවා. එතකොට අපිට මෙතන balance එකේ ඒ ආපු මුදල අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට task එක සාර්ථක ලෙස complete කරලා තියෙනවා. ඉතින් මේක task එක complete කරපු ගමන් ඔයාලට මේක හරි ලැබෙන්නේ නැහැ. ඉතින් මේ task එක තාම pending මට්ටමේ තියෙන්නේ. එයාලා මේක review කරලා අතක්නම් ඒ කියන්නේ ඔයා මේක ඇත්තටම channel එක subscribe කරා නම් එයාලා මේකේ සල්ලි ටික ඔයාලට ලබා දෙනවා. ඔයා මේක බොරුවක් කරා නම් ඔයාලට මේකෙන් මුදල් ලැබෙන්නේ නැහැ. මේ rules වලින් පිට යන්නේ නැතුව හරියට වැඩ කරන්න ඔයා වග බලා ගන්න ඕනේ. ඉතින් මම දැන් කියලා දෙන්නම්. මම වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ මේ referral කමෙන් මුදල් ලබා ගන්න කොහොමද කියලා. දැන් affiliate program එක click කරලා status කියන එක click කරන්න. ඉතින් මෙතන my affiliate link කියලා මෙතන අපිට මෙතන link එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ඒ link එක ඔයා copy කරලා ඔයාගේ යාළුවන්ට හරි කාට හරි ඔයාට මේක යවලා එයා register වෙන එකෙන් ඔයාට 110ක commission එකක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපේ මේ link එක click කරලා මේකට register වුණාද කියලා බලා ගන්න පුළුවන්. ඒකෙන් එයාලගෙන් අපිට ලැබුණු මුදල මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේකේ වෙන මුදල් කොහොමද අපේ බැංකුවටම ගන්න කියලා. ඔයා උඩින්ම තියෙන මේ profile එකේ my balance කියන එක click කරන්න. ඉතින් මෙතන මේ click කරාට පස්සේ ආපහු මෙතන ඉංග්‍රීසි වලට මාරු කරගන්න ඕනේ නැත්නම් ටිකක් වෙලා ගියාම ඉංග්‍රීසි වලට ඔටෝ මාරු වෙනවා. මේකේ තියෙන රූබල් වලින් ඒ කියන්නේ රුසියාවේ මුදල් ලේඛකයෙක්. ඉතින් ඒ තියෙන්නේ රුසියාවේ මුදල් ලේඛකයන්
අපිට මේ වෙලාව withdraw කරන්න කිසිම මුදලක් මේකේ අපිට earn වෙලා නැහැ. يعني අපි දැන් මෙතන task එක complete කරේ. එතකොට එයාලා මේක review කරලා තමයි අපේ account එකට එයාලා මේ මුදල් ටික ලබා දෙන්නේ. ඉතින් මම ඔයාලට මගේ අනිත් account එක පෙන්නන්නම්. ඒකේ අපිට බලා ගන්න පුළුවන් මේ මෙතන my balance එකට ගියාම මෙතන අපේ තියෙන රූබල් 1.27ක වගේ මුදලක්. මම ඉතින් මෙතන task 3ක් complete කරලා තමයි මෙතන මේ රූබල් 3 ගත්තේ. ඉතින් මේ task 3 complete කරාට බොහොම පොඩි වෙලාවක් ගියේ. ඉතින් මේ විදිහට task complete කරලා මේ විදිහට මේකේ හොඳ මුදලක් උපය ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඇති. මේකේ අපිට පුළුවන් YouTube එකේ channel subscribe කරලා විතරද මේකේ මුදල් උපයන්න පුළුවන් කියලා. නෑ. අපිට මේ තියෙන කැටගරි වලින් ඕනම එකක් select කරලා අපිට මෙතනින් මුදල් උපයන්න පුළුවන්. මම මෙතනින් installing application කියන එක select කරනවා. මේකට ටික් එක දාපුවාම අපිට මෙතනින් තියෙනවා අපේ mobile phone එකට application එකක් install කරලා ඒකේ විනාඩියක් වගේ පුඩි කාලයක් මේකේ අපිට ඒ app එකේ රැඳිලා අපිට මේකේ ලොකු රූබල් ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන installing mobile application කියලා තිබ්බ task එක මම මෙතනින් select කරා. ඉතින් ඒකෙන් අපිට 13ක් හම්බ වෙනවා. අපි රූබල් 13 ලංකාවේ මුදලට කන්වර්ට් කරලා බැලුවොත් එහෙම අපිට රුපියල් 39ක වගේ මුදලක් අපිට පොඩි මුදලක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ මේ app එක install කරලා අපිට තියෙන්නේ මේක register වෙලා මෙතන product ටික බලලා description එකේ තියෙන විදිහටම මේක කරලා ඊට පස්සේ මෙතන short එකක් මේකට ඉඳ තියෙන්නේ task එක complete කරලා ඊට පස්සේ වාට පැය 24ක් යන්නත් කලින් ඔයාට මේ task එක complete කරපු මුදල් ප්‍රමාණය ඒ balance එකට වෙනවා. මෙතන mobile app install කරන්න ඊට පස්සේ මෙතන register with activity අන්න ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. මෙතන YouTube එකට තමයි අපිට මෙතන මුදල් ප්‍රමාණය අඩුවෙන් ලබා දෙන YouTube channel subscribe කරනවට. ඉතින් මෙතන තියෙනවා විනාඩි 2ක task එකක් complete කරන්න අපිට රූබල් 20ක් හම්බ වෙනවා. ඒ විදිහට ඔයාලා මෙතන කැමති category එක select කරලා complete කරලා ඔයාලට කැමති දේ task complete කරලා ඔයාලට මේකෙන් සාර්ථකව මුදල් ලබන්න පුළුවන්. ඔයාලා පොඩි ප්‍රශ්නයක් ඇති අපි මේ task එක complete කරන්න අපි subscribe කරන YouTube channel මේකේ subscribe කරලාම තියන්න ඕනේ කියලා. ඔයා එහෙම subscribe කරලාම තියන්න ඕනේ නැහැ. මෙතන මේ account balance එකේ එන්නේ මෙන්න මේ විදිහට account balance එකට ඔයාගේ මුදල් ප්‍රමාණය මෙතන complete task එක complete කියලා වැටිලා මුදල් ප්‍රමාණය ඔයාගේ account balance එකට add වෙනා නම් YouTube channel එක subscribe කරන්න පුළුවන්. එහෙනම් ඔයා මේක subscribe කරලා තියන්න ඕනේ මේ ඔයාගේ account balance එකට add වෙනකම් විතරක් ඔයා channel එක subscribe කරලා තියන්න. ඊට කලින් මේක unsubscribe කරොත් එහෙම ඔයාලා මේකේ screenshot එක යවුවත් ඔයාට මුදල් ප්‍රමාණය හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලා check කරන හින්දා ඔයා ඒක subscribe කරලා තියන්න. මුදල් ටික ඔයාගේ account එකට add වුණාට පස්සේ ඔයා YouTube channel එක unsubscribe කරලා දාන්න. ඉතින් අපි මේකේ withdrawal එකක් ලබා ගන්න මෙතන my balance එකේ withdrawal funds වලට ආවහම account එක ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙතන amount එකක් මගේ මෙතන ලබා දෙන්න amount එකක් නැහැ. ඉතින් මෙතන අපේ තියෙන withdrawal method. මෙතන පීනිය තියෙනවා. පීනිය වලට අපිට රූබල් 100ක් තමයි ගන්න පුළුවන්. ඒකෙන් commission එක විදිහට ගන්න 0.95 වගේ commission එකක්. ඒකට ගන්නවා නම් ඔයාට අඩු commission එකක් දීලා ඔයාට රූබල් 100ක් මේකේ ඔයාගේ පීනිය account එක ලබා ගන්න පුළුවන්. ඉතින් bank card වලටත් ලබා ගන්න පුළුවන්. card වලට ගන්න නම් ඔයා රූබල් 5900ක් එකතු කරගන්න ඕනේ. සහ ඔයාට commission එක 109ක් add වෙනවා. TP විදිහට ඔයාට රූබල් 6000ක් ගන්න පුළුවන්. ඒකෙත් commission එක 109ක් add වෙනවා. ඔයාලට බොහොම ලේසියෙන් PNI account එකට රූබල් 100ක් ලබා ගන්න පුළුවන්. ඒකට දවස් 2ක් 3ක් වගේ ඇතුළත ඔයාගේ PNI account එකට මේකෙන් ලැබෙනවා. ඉතින් මෙතන withdrawal ගන්න amount එක select කරලා අන්තන PNI එකට ටික එක දාලා ඔයාගේ PNI account number එක මෙතන select කරන්න. ඊට පස්සේ මෙතන withdrawal කියන button එක click කරාම withdrawal එක successful වෙනවා. යාළුවනේ අද කරන වීඩියෝ එක පොඩි පොඩි වැඩ කරලා මුදල් උපයන විදියක් මම හෙව්වේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා. ඔයාලට මේ වීඩියෝ වැදගත් වුණා නම් පල්ලෙහාදී subscribe button එක click කරලා channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි තවත් මේ ගැලුත් මලුත් වීඩියෝ මදුක ටෙක්නික් වීඩියෝ channel එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම් වගේ යාළුවෝ හැමෝටම ජය වේවා.